සර්වතෝ භද්‍ර කිසිවක් නොවූ විශ්වීය ජන සමාජය තුළ දෛවයේ සරදම් අපගමනයන්ගෙන් පීඩා විඳි තුන් සිංහලය තුන් තිස්සයේ බිහිසුණු ම්ලේච්ඡත්වයෙන් වෙලී සිටියේය. යකඩ මූනිස්සම් අතරින් දස බිම්බරට රොහිරය වගුරුවමි. මාතෘ භූමියේ පාංශු මාත්‍රයන් පවා රක්ත වර්ණයෙන් මුසපත් ප්‍රතිවිලි. පෑතැටියේ භ්‍රමණය වේගවත් විය. අක්ෂෝභමියක් තරමට නොවූවද මාතෘ භූමිය දෙපයින් සිටුවීමේ ව්‍යායාමය. ලේ මස් ඇටනහර මවුදරනට පස් කරමින් අසීමාන්තික ක්‍රූරත්වයේ සදාතනික ත්‍රස්තවාදය සම්බපන්නියෙන් තුරන් වන්නේය. කාලවර්ණ මේඝාන්තරෙහි රිදී රේඛාවන් ඇසිල්ලෙන් මතු කළ සාමය උදාවන්නේ ජාතීන් දෘෂ්ටීන් එක්තැන් කරමින් තල් රුප්පාවත් පොල් රුප්පාවත් අද අතම යාවිය යුතු බව යුගයේ උත්තුංග නිෂ්ඨාව සමාජගත කරමිනි. ඉතින් ඒ වෙහෙසකර ප්‍රයාසයේ මූලාරම්භය කොතැනද? කටුකම්බි සීමා මායිම් අතර සිරගතව තිබූ සිතුවිලි ප්‍රවාහයන් ශිෂ්ටාචාරයේ නිම්බලලු අතරින් සංනිවේදනය නම් අවියෝජනීය මානව හැකියාව සමග බද්ධව නවමු යුග කලම්බනයකට මඟ පාදන්නේය. අනේක විද බාධක අවමාන මැදයේ පෞවැසි දිවාරෑ නොතකමි. තත්පරයෙන් තත්පරය හුදී ජනවින්දනයේ උදෙසා ස්වකීය පරිකල්පනයන් සහේතුකව මෙහෙවන ජනමාධ්‍ය කරුවන් පාසල් ප්‍රජාව ඉදිරියේ අභිෂේක ගන්වන නිරාමිෂ අභිනන්දනය. පාසල් සංනිවේදන වංශකතාවේ යුග යුග ප්‍රතිනිර්මාණයෙන් අනාගත සංනිවේදකයා සොයා යන සොදුරු තීර්ථ යාත්‍රිකයා. ආනන්ද විද්‍යාලීය ප්‍රවෘත්ති විකාශන ඒකකය 37 වසරක බියසතහන් මතින් මහේශාක්‍ය ලීලාවෙන් රාජකීය සභා ප්‍රාප්තියට ඇරයුම් ලක් මගයි. සංදේශීය සම්මාන 2010 අසම සම රාජාවලියක රජ දැක්ම